හයි යාළුවනේ, ඔයාලා හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්න හදන්නේ හෝටන්ට එන්න. ඔයාලත් එනවද මගෙත් එක්ක මේ ගමනේ රසමසු තැන් බෙදාගන්න? මේ ගෙවෙන දවස් කමක් නෑ විඳගන්න. ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න. පපුවකට තියා හිස හැකේනම් නිවෙන්න. විසිරගිය සුසුම්වල බලන්නකෝ මේ ලස්සන කොළ පාට අපේ ඇස් නිවනව නේද කියලා. මේ ඉන්නේ හෝටන් ප්ලේස් ගිය අපේ පවුලේ සමාජිකයන් ටික. මේ ගමන පුරාම මට හම්බෙච්ච ලස්සන මල් මම මේ විදිහට වීඩියෝ අරගත්ත ඔයාලට පෙන්වන්න ඕන නිසා. බලන්න මේ මල් වල තියෙන විවිධ වර්ණ සහ විවිධ හැඩ මේ පරිසරයට ගේන්නේ වෙනමම ලක්ෂණක් කියලා මට හිතෙනවා. මේ හැම තැනම මට පේන්නේ මිටියාවතක් කියලා. මම ඉන්නේ කඳුකර ප්‍රදේශයක නිසා මට මේ ශාකවල සමානකම් මේවා දකින්න පුළුවන් වුණා. ඒ වගේම මෙහි ගොඩාක් තියෙන තෙත පස තෙතයි. ඒ නිසා තෙත් පරිසර පද්ධතියක් විදිහට තමයි දැක ගන්න පුළුවන්. මේ ඉන්නේ ඉතින් මගේ මල්ලිලා දෙන්නයි හස්බන්ඩ්යි. මේගොල්ලෝ ඩයිනෝසර් උද්‍යානයක් හදන හැටි තමයි කතා වෙන්නේ. ඉතින් ඒ කතාව ඉවර වෙලා මෙන්න මේ මිටියාවත දිහා බලන්නකෝ. අහසේ නිල් පාටයි, ඈතට පේන කඳුයි, වතුර පාරයි ඇස්වලට ගේන්නේ මොන තරම් ලස්සනද කියලා. ඉතින් මේ ලංකාවේ අපි ඇවිදපු නැති තැන් කොච්චරනම් ඇද්ද? ඒ වගේම මේ වගේ ලස්සන තව කොච්චර තැන් ඇද්ද? ඇස්වලින් මේ වගේ දෙයක් දකිනවා කියන එකත් ලොකු වාසනාවක් කියලා මං හිතනවා. ඊළඟට අපි ආවේ ලෝකාන්තයට. ඉතින් අද මීදුම නැති නිසා හොඳට අපිට කඳු ඈතින් ඈතට විහිදෙනවා බලන්න පුළුවන් වුණා. මේ ඉන්නේ මගේ ලොකු මල්ලි. එයාත් හරිම ආසයි පරිසරය විඳින්න. ඇත්තටම මේ පරිසරයට සංවේදී වුණාම ගොඩාක් දේවල් අපිට හම්බ වෙනවා. ඒක ඔයාලත් විශ්වාස කරනවද? මම නම් ඒක හොඳටම විශ්වාස කරනවා. බලන්න මේ දියපාසි, මේවා තියෙන වතුර බින්දු, මේ හැමතැනකම තියෙන්නේ වෙනමම ලස්සන, වෙනමම හැඩයක්. ඔන්න අපි බේකසැල ළඟටත් ආවා. මේ ඉන්නේ අපිට හම්බෙච්ච අනිත් සමාජිකයෝ. ගෝන්න. ඉතින් මේ වීඩියෝ එක පුරාම මාව අහගෙන ඉඳලා ප්ලේස් බලු ඔයාලට මම බොහොමත්ම ස්තුතියි කියනවා.